ඩඩ්ලි සිරිසේන වැඩිම ගාණ දීලා ලංකාවට කාර් එකක් ගෙනාවා. ඕගොල්ලෝ හිතනවාද ඩඩ්ලි සිරිසේන ගෙනාවේ කාර් එකක් කියලා? නෑ. ඩඩ්ලි සිරිසේන ගෙනාවේ රෝල්ස් රොයිස් එකක්. ඒ ගෙනාවේ තමන්ගේ තත්ත්වය පෙන්වන්න. ප්‍රෙස්ටීජ් එක. රෝල්ස් රොයිස් කියන්නේ ප්‍රෙස්ටීජ් බ්‍රෑන්ඩ් එකක්. ඇයි මිනිස්සු රොලෙක්ස් ගන්නෙ? රොලෙක්ස් කියන්නේ වොච් එකක් නෙමෙයි. රොලෙක්ස් කියන්නේ ලක්ෂරි. ඒකයි එච්චර සල්ලි දීලා ගන්නෙ. ඇයි මිනිස්සු Apple iPhone එක ගන්නෙ? iPhone එක ගන්නේ ෆෝන් එකක් නෙමෙයි. මිනිස්සු ගන්නේ ඉනෝවේෂන් එක. Louis Vuitton handbag. ඇයි Louis Vuitton handbag ගන්නෙ? handbag එකක් නෙමෙයි. ඒගොල්ලෝ ගන්නේ අභිමානය. රත්තරන් ගන්න අය ගන්නේ ලෝහයක් නෙමෙයි. ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ මිනිස්සු. ඉතින් සමහර මොටිවේෂන් දෙන අය මම දැකලා තියෙනවා හෙන ලොකු මයික් ඉස්සරහා හැවිල්ලා ලොකු කතා කියලා ඔයගලන්ට කියනවා මේ දේවල් ගන්න එපා කියලා. මේ බ්‍රෑන්ඩ්ස් ඇත්තටම මේවායි වටිනාකමක් තියෙනවා. ඒකයි මිනිස්සු මේවට මෙච්චර ගෙවන්නේ. ඕගොල්ලෝ ඒව ගන්න එකේ කිසිම වරදක් නැහැ. ඔය ටෝක්ස් දෙන අය ඕගොල්ලන්ට ලක්ෂරි ගන්න එපා කියලා දවස් දෙකකට පස්සේ වීඩියෝ එකක් දානවා බිස්නස් ක්ලාස් එකේ ට්‍රිප් එකක් යනවා. ඉතින් ඒක ලක්ෂරි නෙමෙයිද එතකොට? පේෂන් එකක් හරි ගන්නකොට ගන්න මොටිවේෂන් එකක් දෙන්න සුදුසු කෙනෙක්ගේ. යමක් ජීවිතේ කරලා තියෙන කෙනෙක්ගේ. යමක් කරලා පෙන්නලා තියෙන කෙනෙක්ගේ. දැන් හැම එක්කෙනාම මේ channels හදාගෙන Facebook page හදාගෙන ඕගොල්ලන්ට මොටිවේෂන් දුන්නයි කියලා මේ හැම එක්කෙනාම follow කරන්න උවමනාවක් නැහැ. ඕගොල්ලන්ට මාව හරියන්නේ නැත්නම් මාව වුණත් unfollow කරලා දාන්න. ඕගොල්ලන්ට කැමති කට්ටිය විතරක් ඕගොල්ලන්ගේ ඒ Facebook circle එකේ තියාගන්න. real motivation එන්නේ real people ලගේ. really ඒ දේවල් කරලා තියෙන මිනිස්සුන්. ඒ වගේ කට්ටිය තෝරගෙන ඕගොල්ලෝ motivation ගත්තොත් ඒ මොටිවේෂන් වලින් අනිවාර්යයෙන්ම ඔයගලන්ට දියුණු වෙන්න පුළුවන්. මම මේ බ්‍රෑන්ඩ්ස් ගැන කිව්වට මේ බ්‍රෑන්ඩ්ස් ඇත්තටම එක එක්කෙනාගේ ලෙවල් එකේ එක එක්කෙනාගේ තත්ත්වය අනුව බ්‍රෑන්ඩ්ස් වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට පොඩි තත්ත්වෙන් ඉන්න එක්කෙනෙක්ට සිටිසන් වොච් එකක් ගන්න එක ලොකු දෙයක්. ඉස්සර මට මතකයි මම තරුණ කාලේ මම සිටිසන් වොච් එකක් අරගෙන සෑහෙන තත්ත්වකින් හිටියේ. මං හිතුවා සිටිසන් නියමයි ඇත්තටම හරිම ආඩම්බරෙන් හිටියේ. මට හොන්ඩා කාර් එකක් තිබ්බා, ටොයෝටා තිබ්බා. ඒව වුණත් අරගෙන මම හරිම අභිමාණයෙන් තමයි හිටියේ. මොකද ඒවත් බ්‍රෑන්ඩ්ස් තමයි. ඒ තත්ත්වේ ඉන්නකොට ඒ බ්‍රෑන්ඩ්ස් ඇත්තටම හරි වටිනාකමක් තියෙනවා. ඉතින් එක එක්කෙනාගේ තත්ත්වය අනුව බ්‍රෑන්ඩ්ස් වෙනස් වුණාට ඕගොල්ලෝ හැම වෙලේම මේ බ්‍රෑන්ඩ්ස් ගන්න එකේ කිසිම වරදක් නැහැ. ඕගොල්ලෝ ජීවිතේ දියුණු වෙනකොට, ඕගොල්ලෝ ඉස්සරහට යනකොට, මේ ජයග්‍රහණ ලබනකොට ඕගොල්ලන්ගේ මේ මුදල් බැංකුවේ දාගෙන විතරක් තියන් ඉඳලා මොනා කරන්නද? ඕගොල්ලෝ මේ ලක්ෂරි ජීවිත, මේ ලක්ෂරි දේවල් අරගෙන ඕගොල්ලන්ගේ ජීවිතේ සතුටු කරගන්න ඕන. දැන් උදේට නැගිට්ටම මම මගේ Rolex watch එක දානකොට, මම branded ඇඳුමක් අඳිනකොට මට හිතෙනවා මම මහන්සි වෙලා ඉතින් සමහර දවස් වලට පාන්දර 3ට 4ට නැගිට්ටම රෑ 10 11 වෙනවා නිදා ගන්න. අපි මහන්සි වෙන වෙලාවට මහන්සි වෙනවා. ඉතින් අපි ඒ මහන්සි වෙලා උපයන මුදලින් යමක් ගත්තට කරාට ඒක කිසිම වරදක් නැහැ. ඕගොල්ලෝ වුණත් ඕගොල්ලන්ගේ මහන්සියට යමක් අරගෙන අඳිනකොට, පළඳිනකොට, ගමනක් යනකොට ලක්ෂර විදියට වාහනයක් අරගෙන ඕගොල්ලන්ට උනත් ෆීල් වෙනවා. මම ඇත්තටම මහන්සි වෙලා යමක් කරලා තමයි මේ දේවල් ගත්තේ. ඒක නිසා ඕගොල්ලන්ට ඒ ගන්න දේ රෝල්ස් රොයිස් එකක් නෙමෙයි, බජාජ් ට්‍රීවිල් එකක් වුණත් ඕගොල්ලෝ අරගෙන ඕගොල්ලන්ගේ මහන්සියෙන් නම් අරගෙන ඕගොල්ලෝ පදින්නේ අනිවාර්යයෙන්ම ඒකේ වටිනාකම තියෙනවම තමයි.